විශ්යාල තියෙනවා සිලින්ඩර් එක විස්කම්භය මනු ලබන්නේ ශුන්‍ය දෝෂයන් නොමැතිව වර්ණීය කැලිපරයකිනි. වර්ණීය පරිමාණය ශුන්‍ය ප්‍රධාන පරිමාණය 5.1ක් 5.15 අතර බව සොයාගෙන ඇත කියලා දීලා තියෙනවා. වර්ණීය පරිමාණය කොටස් 50ක් 2.45 සෙන්ටිමීටරකට සමාන වේ. වර්ණීය පරිමාණය 24 වෙනි කොටස හරියටම ප්‍රධාන පරිමාණ කොටස සමග සම්පාත වෙනවාලු. සිලින්ඩරේ විස්කම්භය කොච්චරද කියලා අපෙන් අහලා තියෙනවා. එතකොට වර්ණීය පරිමාණය ශුන්‍ය මෙන්න මේ අගයන් දෙක අතර කියලා කියන්නේ මෙන්න මේකනේ පහු කරලා තියෙන ෆික්ස් විදිහට. එහෙනම් ප්‍රධාන පරිමාණ පාඨාංගය ගන්න පුළුවන් 5.1 සෙන්ටිමීටර කියලා. ඒකට එකතු වෙන්න ඕනේ වර්ණීය පරිමාණ පාඨාංගය. වර්ණීය පරිමාණ පාඨාංගය ගද්දී එතකොට සම්පාත වෙලා තියෙන කොටස ගුණ වෙන්න ඕනේ කුඩා මිනුමෙන්. එතකොට 24 වෙනි කොටස නිසා ඔන්න සම්පාත කොටස 24යි කියලා අපි දන්නවා. ඒක ගුණ වෙන්න ඕනේ කුඩා මිනුමෙන්. එතකොට මෙතන කුඩා මිනුම ගද්දී 2.45ක් කියලා තියෙන්නේ වර්ණීය පරිමාණයේ කොටස් 50ක්නේ. එතකොට මෙතන වලට තේරෙන්න ඕනේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග මේක බැලුවහම තේරෙනවා 5.1 කිව්වහම අනුයාත දෙන්නේ ප්‍රධාන පරිමාණ කොටස දිග ගන්න පුළුවන් 0.05 සෙන්ටිමීටර කියලා. ඒක බෙදෙන්න ඕනේ වර්ණීය කොටස් කීයක් තියෙනවලුද? 50ක් තියෙනවාලු. අන්නේ 50න් මේක බෙදෙන්න ඕනේ. ඕක තමයි එතකොට අපිට ගන්න වෙන ප්‍රකාශනයේ අවසාන පිළිතුර විදිහට 24 වෙනි කොටස ප්‍රධාන පරිමාණයේ කොටසක දිග අපිට ගන්න පුළුවන් 0.05 සෙන්ටිමීටර කියලා. ඒක බෙදන්න ඕනේ පරිමාණයේ කොටස් 50ක් තියෙන නිසා 50න්. මේක සුළු කරද්දී මෙතන 5 මෙතන කැපෙනවා. එතකොට උතන එනවා 0.01ක් එනවනේ. ඒක ගුණ වෙනවා 24න්. එතකොට 5.1 එකතු වෙන්න ඕනේ 0.0 24ක් කියන්නේ 0.024යිනේ. 0.01 ගුණ කිරීම 24ක් නැතනින් හැදෙන්නේ. එතකොට ඒක ගුණ වෙද්දී 0.2.4යි කියලා ගන්න පුළුවන්. එතකොට ඕක එකතු කරද්දි මේකට 5.124යි කියලා ගන්න පුළුවන්. ඔයාලට ගන්න වෙන කියන උත්තරේද? දෙවෙනි උත්තරය තමයි ගන්න වෙන්නේ. හිමීට හදන්න ප්‍රධාන පරිමාණ පාඨාංකයට එකතු කරන වර්ණීය පරිමාණ පාඨාංකය. වර්ණීය පරිමාණ පාඨාංකය තමයි මම මෙතනදී මෙන්න මේ විදිහට ගණනය කිරීමක් සිද්ධ කරේ. ඒක සුළු කරාම 0.224යි කියලා ආවා. ඒක අරකට එකතු කරාම 5.124යි කියලා එනවා සෙන්ටිමීටර් වලින්. උත්තරේ එන්නේ දෙවෙනි එක.